ඇයි අපි ඔච්චරට මිනිස්සුන්ට ලං වෙන්නේ? සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ ඔයාට හම්බෙන පුද්ගලයෝ එකපාරටම ඔයාගේ ජීවිතේ ගොඩාක් වැදගත් පුද්ගලයෝ බවට පත් වෙනවා. ඒ නිසා ඔයාලා සෑහෙන්න පාඩම් ඉගෙනගෙන ඇති. අද මේ වීඩියෝ එකේදී අපි ඒ ගැන කතා කරමු. මම ඩොක්ටර් නර්මදා. ඔයා මෙහෙම හිතන්නකෝ දවසම කෙනෙක් එකට ඉඳලා ඔයා ගෙදර ගිහිල්ලා ඔයා යාට මැසේජ් එකක් දැම්මම හරි කෝල් එකක් ගත්තාම හරි රිප්ලයි එකක් නැති වුණාම ඔයා දවසම ඒ ගැන හිතනවද? ඊට පස්සේ ඒක ගැන හිතලා මූඩ් එකත් නරක කරගන්නවද? ඒ ඔයා නම් මෙන්න මේකයි හේතුව. මම කිව්වා වගේ අපි හිතමු කෝල් එකකට මැසේජ් එකකට රිප්ලයි එකක් නැති වුණාට පස්සේ කොටිම කිව්වොත් කෙනෙක්ගේ වෙනසක් දැක්කට පස්සේ ඔයා ඒ ගැන සෑහෙන්න හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයා වෙනස් වෙලාද හිටියට වඩා මොකක් හරි එක්කෝ තමන් අතින් මොනවා හරි වැරද්දක් එයාට වෙලාද මේ වගේ දේවල් ඔයා දිගට හිතන්න පටන් ගන්නවා. ඔයා එයාලගෙන් ප්‍රතිචාරයක් බලාගෙන ඉන්නවා දවස් තිස්සේ. ඔයා ඉතාමත් ඉක්මනින් අනාගතය ගැන හිතන්න ඉමැජින් කරන්න පටන් ගන්නවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඒකට කියන්නේ worst case scenario කියලා. කියන්නේ වෙන්න පුළුවන් නරකම දේ. අපි උදාහරණයක් විදිහට ගමු. අපි හිතමු ඔයාගේ ගෑනු ළමයා නැත්නම් පිරිමි ළමයා. එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවෙක්. මේ වගේ වෙනසක් දැක්කොත් අපි කල්පනා කරන්නේ එක්ක එයාට වෙන ගෑනු ළමෙක් ඉන්නවා නැත්නම් එයාට වෙන පිරිමි ළමෙක් ඉන්නවා මේ වගේ දේවල්නේ අපි කල්පනා කරන්නේ. ඒ වගේම හොඳම යාළුවා ගැන කිව්වොත් එහෙම එක්ක එයාට කවුරු හරි කේලමක් කියලා නැත්නම් ඒ යාළුවත් එක්ක ඔයා දවසම ඉඳලා ආවට පස්සේ ඔයා අතින් මොනවා හරි එයාට වැරදි දෙයක් කියවිලා මේ වගේ දේවල් ඔයා දිගට හිතන්න පටන් ගන්නවා. එහෙම ඔයාලම හිතාගෙන එයාගෙන් ඈත් වෙන්න ඕනේ කියලා ඔයාලම තීරණය කරනවා. ඔයා දුක් වෙනවා, බය වෙනවා, ඇන්ෂස් වෙනවා මේ හැමදේම වෙන්නේ ඔයා ඒ ගැන දිගට හිතන්න පටන් ගන්න හින්දා. දැන් මම කතා කරන්නම් මෙහෙම අපි කෙනෙක්ට ඇටච් වෙන්න හේතු මොනවද කියන එක. පළවෙනි එක තමයි ඉමෝෂනල් ගැප් කියලා කියන්නේ. සමහර වෙලාවට මෙහෙම වෙන්න හේතුව ඒ පුද්ගලයාගේ තියෙන වැරද්දක් නෙමෙයි. ඒ ඔයාලා දෙන්න අතර තියෙන ඉමෝෂනල් ගැප් එක. ඒ කියන්නේ දුරස්ථභාවය. ඔයයි ඒ කෙනයි අතර තියෙන දුරස්ථ බව නැති වෙන්න ඒ තියෙන සැකය සහ ඒ ඕවර් තින්කින් එක ඔයාගෙන් නැති වෙලා යනවා. ඇත්තටම ඔයාලා දෙන්න අතර දුරස්ථ භාවයක් තියෙන නිසා තමයි ඔයාට එහෙම දැනෙන්නේ. ඒකයි ඔයා එයාත් එක්ක දවසම ගත කරද්දී ඔයාට එහෙම කිසිම දෙයක් දැනෙන්නේ නැතුව එයාගෙන් වෙන් වෙලා ඔයා තනි වෙනකොට විතරක් ඔයාට එහෙම දැනෙන්න ගන්නෙ. ඊළඟ එක තමයි comfort equal attachment කියන එක. ඒ කියන්නේ ඔයාට කෙනෙක් එක්ක ඉන්නකොට සේෆ් බවක් දැනෙනවා. ඒ කියන්නේ කෙනෙක් ඔයාට අවධානය දෙනකොට ඔයාගේ මොලේ කල්පනා කරනවා මම පරිස්සම් මං සේෆ් කියන එක. හැබැයි ඔයාට අවධානය දෙන එක නැවැත්තුවට පස්සේ ඔයාගේ බ්‍රේන් එක හිතනවා මම සේෆ් නෑ කියලා. ඇත්තම කිව්වොත් ඔයාට අවධානය තමයි ඕන වෙලා තියෙන්නේ. එතකොට තුන්වෙනි එක තමයි you are a deep feeler. සමහර මිනිස්සු ඉන්නවා ඒ අය ඕනම දෙයක් ඉතාම ගැඹුරින් තමයි හිතන්නේ. ඕනම ප්‍රශ්නයක් වුණත් එයාලා කරන කියන ඕනම දෙයක් ඉතාම ගැඹුරින් හිතන කට්ටිය. හැබැයි ඇත්තටම ඒක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. ඒක හොඳ දේවල් වලට යූස් කරන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒක නරකට හිටිනවා. මම මේ කියන කතාව වගේ. මෙහෙම හිතන්නකෝ පළවෙනි දවසේ ඔයාලා දෙන්න කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ ඔයාලා දෙන ෆෝන් එක දිහා බලාගෙන hina වෙනවා ඔයාලගේ මැසේජස් වලට, කෝල්ස් වලට. ඊට පස්සේ ඔයා එයාට මැසේජ් කරනවා, කෝල් කරනවා, රිප්ලයි එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දවස් 5ක් 6ක් යනකොට ඒ රිප්ලයි කෝල්ස් වෙලා ගියාට පස්සේ ඔයා ඕවර්තින්ක් කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේක ආදරේ නෙමෙයි. මේකට කියන්නේ ඉමෝෂනල් ඇටැච්මන්ට් කියලා. ඒ කියන්නේ ඔයා කෙනෙක් අතර තියෙන සම්බන්ධය කෙනෙක් එක්ක තියෙන සම්බන්ධය ඉතාමත් ඉක්මනින් ඇති කරගන්නවා. ඒක හරිම too fast. ඒකයි ඔයාට ඒ වගේ දේවල් දැනෙන්න පටන් ගන්න. මොකද්ද මේකට කරන්න පුළුවන්? ටිප් 1. ඔයා ඔයාගේ හිත සංසුන් කරගන්න ඕනේ. දෙයක් දැනුණ පළියට ඔයා ඒකට ක්‍රියාත්මක වෙන්න යන්න ඕනේ නැහැ. ඔයා just be relax. ඒ කියන්නේ ඔයාට හිතෙනවා නම් මෙහෙම හිතන්නකෝ ඔයාගේ හොඳම යාළුවා ඔයාට දැන් කතා කරන්නේ නැහැ. එක පාරටම වෙනස් වෙලා. හැබැයි දැන් ඔය ගැන හිත ඉන්නවා වගේ හැම වැඩක්ම පාඩු කරගන්නවා. එහෙම නෙමෙයි. ඔය මෙහෙම හිතන්න. මගේ යාළුවා මට කතා කරන්නේ නැහැ. සමහර විට එයාට වැඩක් ඇති. නැත්නම් එයාගේ ෆෝන් එකේ සල්ලි නැතුව ඇති. නැත්නම්
එයා මොකක් හරි පාඩම් කරනවා වෙන්න පුළුවන්. කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? ඉතින් ඔයා ඒ වගේ දේවල් හිතලා ඔයාගේ බ්‍රේන් එක ඔයා කන්ෆර්ට් කරගන්න. ඔයා ඒකට මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඒක ජස්ට් අමතක කරලා ඔයා රිලැක්ස් වෙන්න. ඔයා ඒ ගැන දිගට දිගට හිතන්න යන්න එපා. ඊළඟ ටිප් එක තමයි වැදගත්ම ටිප් එක. That is keep your life full. මේක නම් කියන්න ඕනේ. ඒ තමයි එක මිනිස්සෙක් ඔයාගේ ජීවිතේම කරගන්න එපා. ඒ කියන්නේ ඔයාටම රූටින් එකක් තියාගන්න. දවසේ පැය 24න් ඔයා මෙච්චර වෙලාවක් නිදා ගන්නවා, මේ ටිකේ මේ වැඩේ කරනවා. ඔයා හැම පැයකටම වටිනාකමක් ලබා දෙන්න. ඔයාටම කියලා හීන තියාගන්න. දැන් ගෑනු ළමෙක් නම් ඔයාට පුළුවන් ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න. නැත්නම් පිරිමි ළමෙක් නම් ජොබ් එකක් කරන්න. දැන් 8-4 ජොබ් එකක් නම් ඔයා ඒ පැය ටිකේම බිසි. එතකොට ඔයාට ගෝල්ස් තියාගන්න, ස්ටඩි කරන්න, මේ දේවල් ඔයා වෙනුවෙන් දේවල් කරන්න. ඔයාට ආදරය කරන්න පටන් ගන්න. මේ වගේ ඔයා බිසි වෙනකොට ඇත්තටම ඔයාට කෝල් එකක් එනවද, මැසේජ් එකක් එනවද? තියා ෆෝන් එකවත් බලන්න ඔයාට වෙලාවක් නැති වෙනවා. ඒ නිසා කෙටියම කිව්වොත් ඔයා බිසි වෙන්න. එතකොට ඔයා ඔය ඕවර් තින්කින් කරන එක සම්පූර්ණයෙන් නැවතෙනවා. ඔය නිකමට හිතන්න ඔයාට ප්‍රශ්නයක් තියෙද්දි ඔයා ටීවී සීරීස් එකක් බලන්න පටන් ගන්නවා. ඒ සීරීස් එකකින්ද ඔයාට සමහර වෙලාවට ඔයා මේ ලෝකෙ නෙමෙයි, ඔයා ඒ කතාවේ තියෙන ඒ ලෝකෙ තමයි ජීවත් වෙන්නේ. ඒ වෙලාවට සමහර වෙලාවට ඔයා ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්නේත් නැහැ. මොකද ඔයා ඔයාගේ ලෝකෙක තනි වෙනවා. ඒකම තමයි මම මේ කියන්නේ. ඔයා ඔයාගේ ජීවිතේදී බිසි වෙන තරමට ජොබ් එකකට යනකොට, සල්ලි හොයන්න තියෙන ආසාව වැඩි වෙනකොට, එහෙම නැත්නම් අපිටම ඔයාටම කියලා විනෝදාංශයක් පටන් ගන්නකොට, ගෝල්ස් ඇචීව් කරගන්න යනකොට ඔයාට ඇත්තටම වෙන කෙනෙක් ගැන හිත ඉන්න තියා වගේ ෆෝන් එකට තියා කිසිම දෙයකට අවධානය දෙන්න ඔයාට වෙලාවක් නැති වෙනවා. ඒ නිසා බිසි වෙන්න. ඊළඟ ටිප් එක question your thoughts. ඔයාගෙන් අහන්න මම මේ මනුස්සයව හරියටම දන්නවද? මම මේ හිතන කෙනාමද මේ? නැත්තම් මං මේ මනුස්සයා මේ වගේ කෙනෙක් කියලා ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නවාද කියන එක ඔයා හිතන්න. එතකොට ඇත්තටම ඔයාට තේරෙයි මේ මනුස්සයා මේ වගේ කෙනෙක්. එතකොට මම මේ වගේ දුක් වෙන එක හරි වෙලාව නාස්ති කරන එක හරි බොරු වැඩක් කියලා. ඒ නිසා මුලින්ම මේ මනුස්සයව තේරුම් ගන්න බලන්න. ඊළඟ එක නම් සෑහෙන වැදගත් ටිප් එකක්. ඒ තමා give time before attachment කියන එක. ඒ කියන්නේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න කලින් ඒ කියන්නේ ටික කාලයක් ලබා දෙන්න. ඒ කියන්නේ දවසින් දෙකෙන් කෙනෙක් එක්ක attach වෙන්න යාළු වෙන්න යන්න එපා. ඇත්තම කිව්වොත් මිනිස්සෙක් තේරුම් ගන්න සමහර වෙලාවට අවුරුද්දකුත් මදි. අවුරුදු 10කුත් මදි. සමහර ජීවිත කාලෙත් මදි වෙන්න පුළුවන්. ඒ තරම් මිනිස්සු වෙනස් වෙනවා. හැබැයි මම කියන්නේ අවුරුද්දක් දෙකක් නෙමෙයි. කොච්චර කාලයක් ගියත් ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමා දෙන්න එකට ඉන්නකොට යාළුවෙක් හරි ඔයා ආදරය කරන කෙනා හරි ඔයා කසාද බැඳලා ඉන්න කෙනා හරි ඔය දෙන එකට ඉන්නකොට ඔයාලට ප්‍රශ්න එනවා. සමහරට දුක සැප මේ දේවල් එනකොට එයා හැසිරෙන්නේ කොහොමද? ඔයාට උදව් කරන්නේ කොහොමද? ඔයාගේ පැත්තෙන් හිටගන්නේ කොහොමද? මෙන්න මේ කියන ප්‍රතිචාරات එක්ක ඔයාට බලන්න පුළුවන් මේ කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා. නැතුව මේ දවසින් දෙකෙන් ආය හොඳයි හොඳට hina වෙනවා කතා කරනවා මේ වගේ දේවල් මත මිනිස්සෙක් මයින් යන්න එපා. ඒ නිසා අනිවාර්යෙන් කෙනෙක් එක්ක attach වෙන්න කලින් කාලය ලබා දෙන්න. ඉක්මනින් මිනිස්සුන්ට සම්බන්ධ වෙන අයට ප්‍රශ්න වැඩි. කන්ෆියුෂන්ස් ගොඩයි. ඇත්තටම ඔයාට පොඩි සර්කල් එකක් තියෙන තරමට ඔයාගේ ජීවිතේ මාරම් පහසුයි. මං ගැන කිව්වොත් මගේ සර්කල් එක ගොඩාක් පොඩි. ඒ කියන්නේ මට දෙතුන් දෙනෙක් තමයි මම විශ්වාස කරන මිනිස්සු ඉන්නේ. ඊට වඩා මම යාළුවෙක්වත් සමහරවිට මගේ ජීවිතේට ලං කරගන්නේ නැහැ. ඉතින් එතකොට මට හිතන්න දේවල් නැහැ. ඒ වගේ පොඩි සර්කල් එකක් තියාගන්න. එතකොට ඔයාගේ මොලේ හරිම නිදහස්. ඒ නිසා හැම වෙලේම තමන් ආශ්‍රය කරන මිනිස්සු හිතලා බලලා තේරුම් අරගෙන ආශ්‍රය කරන්න. මෙහෙමයි ඔයා මිනිස්සෙක් එක්ක කෙලින්ම ඉක්මනින්ම ලං වෙනවා කියලා කියන්නේ ඔයා දුර්වල කෙනෙක් කියන එක නෙමෙයි. ඔයා එහෙම හිතන්න එපා. ඔයා දෙයක් ගැඹුරෙන් හිතන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ අපි හිතමුකෝ එයා ඔයාට කතා කරේ නැතුණම් මං කලින් කිව්වා වගේ දේවල් ගොඩක් හිතන ගැඹුරින් හිතන කෙනෙක්. ඕවර්තින්ක කියන්නේ මාරම හොඳ දෙයක්. ඒ කියන්නේ ඔයා ඒක හරි විදිහට පාවිච්චි කරනවා නම් මේ වගේ නෙගටිව් දේවල් වලට නෙමෙයි තමන් වෙනුවෙන් ඔයාගේ ඕවර්තින්කින් එක පාවිච්චි කරනවා නම් ඔයාට සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ ගැඹුරින් හිතන එක ඔයාගේ growth එකට ඔයා යොදා ගන්න ඕනේ. ඔයා ඇත්තටම හොඳ කෙනෙක්. ඔයාගේ සිතුවිලි හරි පුද්ගලයෙක් වෙනුවෙන් යොදා ගන්න. වැරදි අය වෙනුවෙන් ඔයාගේ සිතුවිලි යොදා ගන්න එපා. හරිම පුද්ගලයෙක් වෙනුවෙන් ඔයාගේ සිතුවිලි ආරක්ෂා කරගන්න. ඒවා ආවට ගියාට ඕන් නැති පුද්ගලයන් වෙනුවෙන් නාස්ති කරන්න එපා.
කලින් කිව්වා වගේ ඔයාගේ සෝෂල් සයිකල් එක පොඩි නම් ඔයාට තියෙන ප්‍රශ්න අඩුයි. ඔයත් මෙහෙම කෙනෙක්ද? ඔයත් ඉක්මනින්ම කෙනෙක් එක්ක යාළු වෙන, කට්ටිය විශ්වාස කරන, ඒ හින්දා ප්‍රශ්න වලට මැදි වුණ කෙනෙක්ද? අනිවාර්යයෙන්ම මේක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔයා කොහොම කෙනෙක්ද කියලා සහ ඔයාට ඒ නිසා වෙච්ච දේවල්. එතකොට වගේ කමෙන්ට් එක බලලා තව කෙනෙක් එහෙම නොකර ඉඳීනේ. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බලන් හිටියට අහන් හිටියට thank you so much. ඒ වගේම මං කියන්න ඕනේ ඔයාලට මොනවා හරි සෞඛ්‍ය ගැටලු මානසික ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මං කලින් වීඩියෝ එකෙත් කිව්වා මං ඒව කියවලා බලලා ඔයාලට තියෙන වැඩියම තියෙන සෞඛ්‍ය ගැටලු ගැන ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් සරලම විදිහට මං ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට තියෙන හැම ගැටලුවක්ම. ඒ වගේම මං කිව්වා වගේ ඔයාලා මිනිස්සුත් එක්ක ලං වෙලා ඕනෙවට වඩා ලං වෙලා සහ ඉක්මනින් ලං වෙලා ඇති වෙන ප්‍රශ්නත් පහලින් කමෙන්ට් එකක් දාන්න. සහ මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම ඔයා මෙහෙම දන්න කෙනෙක්. මේ වගේ ඉක්මනින් මිනිස්සුත් එක්ක ලං වෙන පුද්ගලයෝ අඳුරනවා නම් මේ වීඩියෝ එක එයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි ආයෙත් හම්බෙමු.